චිකින් ගුන්යා. ඉතින් මේ දවස්වල වැඩිපුරම අහන්න ලැබෙන රෝගී තත්ත්වයක්. ඉතින් වැස්සත් එක්ක මේක ටිකක් වැඩි වෙලා තියෙනවා. ඉතින් මොකද්ද මේ චිකින් ගුන්යා කියන රෝගය? ඉතින් මේක හැදෙන්නේ කොහොමද? අපි වළක්වා ගන්නේ කොහොමද? මේ සඳහා ප්‍රතිකාර මොනවද? මේ ආදී වැදගත් කරුණු රැසක් අපි මේ වීඩියෝ එකෙන් කතා කරන්නට සූදානම් වෙනවා. ඉතින් ඔබගේ දරුවා වේවා, ඔබගේ බිරිඳ හෝ පවුලේ සමීපත මේ රෝගේ වැළඳෙන්නට තියෙන සම්භාවිතාව ගොඩක් අඩු කරන්න කලින් දැනුවත් වෙන්න මම හිතන්නේ මේ වැඩසටහන ඔබට වැදගත් වෙයි කියලා හිතනවා. ඉතින් අපිට subscribe කරේ නැත්නම් subscribe කරලා අද වැඩසටහනත් එක්ක එකතු වෙන්න කියලා මුලින්ම කියනවා. චිකුන්ගුන්යාත් හරියට අපේ මේ ඩෙන්ගු රෝගය වගේම තමයි. ඒ කියන්නේ මදුරුවන්ගෙන් තමයි පැතිරෙන වෛරස් රෝගයක් විදිහට තමයි හඳුනාගෙන තියෙන්නේ. විශේෂයෙන්ම ඒඩිස් ඊජිප්ට්, ඒඩිස් ඇල්බිෆික්ටස් කියන මේ මදුරු කාණ්ඩ දෙකෙන්ම මේ රෝගේ ඇති වෙන්නට පුළුවන්. ඉතින් මේ රෝගකාරක සහිත මේ මදුරුව අපේ නිරෝගී මිනිස්සෙක්ට දෂ්ට කරාට පස්සේ ඒ රෝගකාරකය අපේ දේහය තුළට යනවා. දේහය තුළට ගිහිල්ලා රුධිරය සමග එකතු වෙලා මේ විදිහට මේ ජීවන චක්‍රය සම්පූර්ණ වුණාට පස්සේ සිද්ධ වෙන්නේ අපේ වාහකෙක් විදිහටපත් වෙලා අපි බෝ වෙන්න පුළුවන්. එතකොට අපේ නැවතත් අපේ මදුරුවෙක් මේ විදිහට දෂ්ට කරලා තවත් නිරෝග කෙනෙකුට දෂ්ට කරාට පස්සේ මේ රෝගේ ඒ අදාළ අනිත් එක්කෙනාටත් වැළඳෙන්න පුළුවන්. මේ විදිහට අර ඩෙන්ගු වගේ තමයි මිනිසාගෙන් මිනිසාට යන්න පුළුවන් රෝගී තත්ත්වයක් විදිහට තමයි දැනට මේ රෝගය හඳුනාගෙන තියෙන්නේ. ඉතින් මේ වැසිකාලයත් එක්ක මේ රෝගය වැඩිපුර වර්ධනය වෙන්නට හේතුවත් ඒකම තමයි. ඊළඟට අපි කතා කරමු මේ චිකුන්ගුන්යා රෝගයේදී රෝග ලක්ෂණ මොනවද අපිට දැනෙන්නේ කියලා. විශේෂයෙන්ම අධික උණක් අපිට දැනෙන්නට පුළුවන්. විශේෂයෙන්ම සෙල්සියස් අංශ 102ට වඩා උෂ්ණත්වයකින් අපිට උණ ගැනීම සිද්ධ වෙන්න පුළුවන්. ඒ වගේම අස්ථි වේදනාවක් එන්න පුළුවන්. විශේෂයෙන්ම අතේ සහ මේ කකුලේ අස්ථි වලින් වේදනාවක් බොහෝ විට විශේෂයෙන් දැනෙන්නට පුළුවන්. ඒ වගේම මාංශ පේශි වේදනාවක් එන්න පුළුවන්. ඒ වගේම නිදිමත ගතිය නිකන් ඔබට කම්මැලි ඒ වගේ තත්ත්වයක් ඇති වෙන්න පුළුවන්. ඒ වගේම තෙහෙට්ටුවක් එන්න පුළුවන්. ඒ වගේම හිස කැක්කුමක් එන්න පුළුවන්. ඒ වගේම කැසිල්ලක් ඇඟ පුරාම කැසිල්ලක් එන්න පුළුවන්. මේ වගේ රෝග ලක්ෂණ තමයි චිකුන්ගුන්යා රෝග තත්ත්වයේ විශේෂයෙන්ම අපිට හඳුනා ගැනීමට හැකියාව තිබෙන්නේ. විශේෂයෙන් මම කලින් සඳහන් කර මේ අස්ථි සහ මාංශ පේශි වේදනාව මේ රෝගය හොඳ වෙලත් මේ සතියක් දෙකක් ගිහිල්ලත් ඊට පස්සේ මාස 6-7ක් යනකම් වුණත් මේ මාංශ පේශි සහ අස්ථි වේදනාව තියෙන්නට පුළුවන්. ඉතින් මේක හඳුනා ගන්න විශේෂ පරීක්ෂණයක් විදිහට ප්‍රතිදේනත IgM IgG පරීක්ෂාවක් කරන්න පුළුවන්. එහෙම නැත්නම් ඔබ ගිහිලා රෝහලක මේ ඩෙන්ගු රෝගී තත්ත්වයේද කියලා පරීක්ෂා කරන්න යද්දී ඩෙන්ගු නෙවෙයි නම් බොහෝ විට මේ දිනවල සැක කරන්න පුළුවන් අපි චිකුන්ගුන්යා රෝගය තමයි මේ වැළඳිලා තියෙන්නේ කියලා බොහෝ විට අනුමාන කරලා ප්‍රතිකාර කරන අවස්ථා ගොඩක් දුරට මේ දිනවල අපිට දැක ගන්නට පුළුවන්. දැන් අපි කතා කරමු චිකුන්ගුන්යා රෝගයේ තත්ත්වයේදී ප්‍රතිකාර විදිහට අපිට මොකද කරන්න පුළුවන් දේවල් කියලා. ඉතින් මේකත් වෛරස් රෝගයක්. ඒ නිසා විශේෂ නිශ්චිතම ප්‍රතිකාරයක් නැහැ. රෝග ලක්ෂණ වලට ප්‍රතිකාර කරන එක තමයි ගොඩාක් දුරට අපි රෝහල් වලදී මේ වෛද්‍යවරු විසින් සිදු කරන්නේ. විශේෂයෙන්ම මේ සඳහා ඔබට මම කලින් සඳහන් කරා වගේ අධික උණක් ඇති වෙන්න පුළුවන්. එතකොට අපිට පැරසිටමෝල් වැනි වේදනානාශකයක් සහ උණ සඳහා ඔබට දෙන්න පුළුවන්. ඒ වගේම උණ වැඩි වෙන තත්ත්වයකදී ඔබට ඇඟ පොඩ්ඩක් තෙමලා ඒ විදිහට උණ අඩු කරලා තබා ගැනීම ඉතාමත්ම වැදගත් වෙනවා. ඒ වගේම හිස රදය වැනි අවස්ථාවලටත් අපිට වේදනානාශකයක් පාවිච්චි කරන්නත් පුළුවන්. ඒ වගේම හොඳට සජලනය වෙන්න, හොඳට වතුර බොන්නට ඕනේ. මොකද ඔබ ගොඩක් උණ හැදිලා මේ විදිහට ඇඟ ඩිහයිඩ්‍රේට් වෙලා ඉන්නකොට යම් අපේ සමතුලිතතාවයට ඒ කියන්නේ ඉලෙක්ට්‍රෝයිඩ් ඉම්බැලන්ස් එකක් එන්නත් පුළුවන්. ඒ නිසා හොඳට වතුර බොන්න, විශේෂයෙන්ම ජීවනීය වගේ දෙයක් අපිට හදාගෙන පානය කරන්න පුළුවන් නම් ඒක ඉතාමත්ම වැදගත් වෙනවා. ඉතින් මේ මොන ප්‍රතිකාර කරත් අපිට වැඩක් නැහැ. අපි මේ හැමදේම ගද්දී වෙනදා කරන අපේ රැකියාව වේවා, ඔබ අධ්‍යාපන කටයුතුක් නිරත වෙන කෙනෙක් වේවා, කෙසේ වෙතත් මේ කාල පරාසය තුළ ඔබ හොඳින් විවේකය ලබා ගත යුතුයි මේ රෝගී තත්ත්වය ඉක්මනට සුව කරගන්නට නම්. දැන් බලමු අපි මේක වළක්වා ගන්න අපි විසින් ගත යුතු ක්‍රියාමාර්ග තියෙනවද? ඉතින් මම මුලින්ම කිව්වා මේක වැසි කාලේදී තමයි ගොඩක් දුරට මේක වැඩිපුර වාර්තා වෙන්නේ. ඉතින් වැස්සත් එක්ක මොකද මදුරුව බෝවීම වැඩි වෙනවා. ඉතින් ඔබ අවට පරිසරය, ඔබ රාජකාරී කරන තැන, ඔබ නිවසේ මේ ඕන තැනක තියෙන වටපිටාව
පිරිසිදුව තබා ගන්න. විශේෂයෙන්ම වතුර එකතු වෙන්නේ නැති විදිහට ඔය ටින් කැබිලි, ඔය ටයර්, ඒ වගේම අඳුරු ස්ථාන මේ හැම වැහිපිලි වගේ දේවල් සුද්ධ කරලා තියාගන්න තරමට ඉතාමත් වැදගත් වෙනවා. ඒ වගේම ඔබ දිවා කාලේ නම් අද්දිකට ඇඳුමක් දාලා ඒ වගේ අපිට පුළුවන් දේවල් කරන්න. ඒ වගේම මధుරු විකර්ෂක ඕන තරම් අපිට මේ වෙළඳ පොලේ මිලදී ගන්න තියෙනවා. ඒ වගේ දේවල් පාවිච්චි කරන. ඔබ රාත්‍රියේ නිින්දට යන වෙලාවට net එක පාවිච්චි කරන්න. එක මధుරු කොයිලයක්, වේපරයිසරයක් මේ විදිහේ තියෙන දෙයක් පාවිච්චි කරලා අපිට මధుරුවන්ගෙන් බේරෙන විදිහට, මధుරු දෂ්ටනය වැළැක්වෙන විදිහට කටයුතු කරොත් ඔබට මේ රෝගයෙන් ඇත්තටම වළකින්නට පුළුවන්. චිකන්ගුන්යා සහ ඩෙන්ගු රෝගය අතර තියෙන ලොකු වෙනස්කම් මොනවද කියලා ගොඩක් අහලා තිබුණා. ඉතින් චිකන්ගුන්යා තත්ත්වයේදී බොහෝ විට ඩෙන්ගු රෝග තත්ත්වයේදී සමාන රෝග ලක්ෂණ තමයි ගොඩක් දුරට දැක ගන්න ලැබෙන්නේ. නමුත් අපි බොහෝ විට අපිට දැක ගන්න පුළුවන් වෙනවා විශේෂයෙන්ම ඩෙන්ගු රෝගයේ තත්ත්වයේදී රුධිර පට්ටි නැත්නම් ප්ලේට්ලට් කවුන්ට් එක ප්‍රමාණය ගොඩක් දුරට අඩු වෙනවා. නමුත් චිකන්ගුන්යා තත්ත්වයේදී තරම්ම ප්ලේට්ලට් කියන්නේ රුධිර පට්ටික අඩුවීමක් පෙන්눔 කරන්නේ නැහැ. ඒ වගේම බොහෝ විට ඩෙන්ගු උත්සන්න වෙලා, ඒ කියන්නේ අසාධ්‍ය මේ තත්ත්වයට ආවට පස්සේ ඒකේ අභ්‍යන්තර රුධිර වහන්න වෙන තත්ත්වයටපත් වෙනවා. කියන්නේ ඩෙන්ගු හිමොරොජික් ෆීවර් කියලා කියන්නේ ඒ තත්ත්වයටපත් වීමක් තියෙනවා. නමුත් චිකුන්ගුන්යා රෝග තත්ත්වයේදී ඒ විදිහට අභ්‍යන්තර රුධිර වහනයක් වීමේ තත්ත්වය දක්වා ගමන් කිරීම ගොඩාක් දුරට අඩු වෙනවා. ඉතින් ඩෙන්ගු වලට සාපේක්ෂව මේ ජොයින්ට් පේන් එක, මේ සන්ධි සහ මාංශපේශි වේදනාව ගොඩාක් වැඩි මේ චිකන්ගුන්යා වලදී කියලා තමයි දැනට හොයාගෙන තිබෙන්නේ. ඉතින් ඒ ලක්ෂණ දෙක තමයි ප්‍රධාන වශයෙන්ම මේ ඩෙන්ගු සහ චිකන්ගුන්යා අපිට වෙන් කරලා හඳුනා ගන්න තියෙන එකම රෝග ලක්ෂණ ටික. ඒ ගැන හොඳට මතක තබා ගත යුතුයි. ඉතින් අද අපි කතා කරේ චිකන්ගුන්යා. ඉතින් මේ දිනවල වැස්සත් එක්ක නැවත නැවතත් අපේ ශ්‍රී ලංකාව තුළ වාතාවරණ රෝගී තත්ත්වයක්. ඉතින් මම හිතන්නේ අද මේ වීඩියෝ එක තුළින් ඔබ මේ රෝගේ හැදෙන්නේ කොහොමද, මේක වළක්වා ගන්නේ මොනවද, මේකේ ප්‍රතිකාර මොනවද තියෙන්නේ, මේ හැම දෙයක් වෙනම ඔබ දැනුවත් වුණා. ඉතින් ඔබේ අනිත් අයටත් මේ ගැන දැනුවත් කරන්න මේ වීඩියෝ එක ෂෙයා කරන්න කියලා මම කියනවා. ඒ වගේම ලයික් කරන්න, කමෙන්ට් කරන්න, මොනවා හරි ප්‍රශ්න ගැටලු මේ හැම දෙයක්ම. ඉතින් නැවතත් ළඟදීම මේ වගේම වැඩසටහනකින් හමු වෙන බලාපොරොත්තු සමු ගන්නවා. ඔබට සුබ දවසක්.